ඔයාලා ආයේ ඉන්නද රැට? හායි. රැට ඉන්නද? රැට එනවා අපි. ඔයත් එන්න. කීයටද? හරි හරි. දවා මොකද කට්නට යන්නේ මේ මල් බයිසිකල්? හරි හරි ඔය අතරදී කියන්නේ ඒ වරුණන්නේ. මම යනවාද කටිනේ? ඇයි අපි ඉස්සර මල් බයිසිකල් යනවා? මං යන්නේ. අනික ඔය මල් බයිසිකල් දාන්න කෙල්ලෝ නෙමෙයි කොල්ලෝ හොඳේ. අපි යන කාලේ කෙල්ලොත් ගියා. මල් බයිසිකල්. මේ කාලේ එහෙම නෙමෙයිනේ. ඔයාලා ගියා කලගෙඩි නඩට ගියා. ඔබෙන් හිටගෙන ගියා. අයි අර මේ හුණු කොටයක් තියන් මෙහෙම නටවන්න දන්නේ. හුළු නැටුම්. හුළු නැටුම් නෙමෙයි මේ මොනවද මේවා සරම වෙන්නේ. කුළු නැටුම් අනේ. කුළු නැටුම්? කුල්ල. කුල්ල. කුළු නැටුම්. හරි හරි කුල්ල හරි. ඒවට මම හිටියා පෙරහැරක. ඔව් මගේ ෆොටෝ තිබ්බම කරලා ඉන්නේ. කුළු ගෙඩි නැටුම. කුළු ගෙඩි. කුල්ල. මොකක්ද කියන්නේ? ඔය මම මේ තමයි ටිකනොලොජියා. මොකද මම දැන් මේ කරන්න යන වැඩේට කියන්නේ ටිකනොලොජියා. ටිකනොලොජියා. යාළුවෝ බලන්න පොඩ්ඩක් හොඳේ. නෑ යට පෙන්නන්නේ මේ. නෑ මේ පොඩ්ඩක් ඔගොම පෙන්නන්න. දැක්කද යටින් පේනද? බෝලද? නෑනේ. ඔයාට තේරුම් කරන්න බෑ. සෙවනැල්ල. මම බැලු මේ බෝඩ් එක පෙන්වන්න කියලා. අයියේ ඔය පෙන්නන මට තේරෙන්නද? ඇයි? සෙවනැල්ල. මෙතනින් ගෙඩි ටිකක් දාමු. මොනවද ටික? ඒකේ බලන්න. මොනවද? මේක ගෙඩි ටිකක් දාමු මෙතන. මෙතන ඉන්න එක්කෙනෙක් ගහ යට. එයාගේ ඔලුවට වැටෙනකොට ඕක ගාලි ගෙඩිය. කොහොමද? කොහොමද? එහෙම වැටුණ ඇපල් ගහකින්. මේ ඇපල් ගහක් තමයි. ඇපල් ගහට කවුද හිටියේ අර? ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ. මේ දැනගෙන නම් මතක නෑ මට. ලස්සනයි. නෝබල්. ඔගේ ගහ. ඔයි. මේ කඳ? මොනක? ටිකනොලොජියා. ටිකනොලොජියා. අන්න සුපිරියන්න බඩු අඩි ඒක වරුනේ කියන්නේ තියෙන සුපිරිය කොහොමද මගේ මොලේ? දැන් හොඳයි. කොහොමද මගේ මොලේ? දැන් තියෙන සුපිරිය. කියන්න කොහොමද මගේ මොලේ? ඒක යාර. දැන් නම් සුපිරිය. දැන් නම් ඇත්තම කැලයක් වගේ. අත්තම එකක් අගේනේ. කඳ ලස්සනට ආවේ නැගිල්ල මේවා ගන්න පස්සේ. නැගිල්ල දැන් ගියා. ඇඟිල්ලද නෑ. මොකද ගන්නද දැන්? ඇඟිල්ල නෑ. ගිවිලා. ගෙවිලා නෑ මේ හිතන්න තියෙන්නේ. නෑ හිරි වැටලා වගේ නේද? ඔව්. නේ. ඔව්. ඒකේ පාට මදි වගේ ගන්න. ඒක කලුත් එක්ක ගන්න. කලු ගන්නේ නෑ. මේක කොහොමද?
සුපිරි. තව එකක් තියෙනවා. Tunggu. Kamu. Ini hadana lassen ya. නිර්මාණයක්. Just නිර්මාණ පොත. මගේ අදහස කරනද? ඉපැත්තේ හරියට. මෙතන මොනවද? මෙතන මම කියන එකයි කරන්න ඕනේ. හොඳ. දැන් අපි මෙතන ඔයා කියන්නකෝ නිර්මාණ පුහුණුව කියලා ස්පෝකන් ඉංග්‍රීසි වලින් ලියන්නේ කොහොමද කියලා. මොකද? නිර්මාණ පුහුණුව. නිර්මාණ පුහුණු කිරීම කියලා. නිර්මාණ පුහුණු කිරීම. නිර්මාණයකට ආර්ට් නේ කොහොමද? හරි කියන්නකෝ ස්පෝකන්. ආර්ට් ප්‍රැක්ටිස්. අකුරෙන් අකුරනේ. නිර්මාණ පුහුණු කිරීම නේ. අකුරෙන් අකුර කියනකෝ. මොකක්ද නිර්මාණ පුහුණු කිරීම නේ? ඔව්. ආර්ට් ප්‍රැක්ටිස් ART ART P ඈඩ් කරන්න. AQ and P අනිත් පැත්ත. R R A C T මොකද්ද? T ලිවන්න P R A C T C T ඉන්න ඉන්නවද? නෝකමනේ ඒක නිකම්ම ලස්සනට දාන්න වෙන්නේ. ප්‍රැක් මේ T ද? ඔව්. I C E හොස්රයිනේ. Art practice. ඔයා මෙහෙම තිත්තිදි වගේ ගහක් අදින්නකෝ. මොකද? තිත්තිදි වගේ ගහක් අදින්නකෝ. තිත්තිරි වගේ එකක් කියන්නේ? තිත්තිදි. තිත්තිරි. අර මේ පුරුදු වෙන්න වගේ එකක් නේ. ඔව්. මෙහෙම. ඔව්. ඔයා ඒක උඩින් ගන්නවද ඒ කියන්නේ? නෑ. පොඩ්ඩක් ඉන්නකෝ. මේකේ මදිනා.
දැන් මම මෙතන තව නිර්මාණයක් කරනවා. මලක්. ඔව්. ඉර. රස්නේ. ඉරට තව ඉතින් දැන් මල්ලි දෙන්න. මේ වැරදිදී ආට් එකක් නේ. ඒක හරි ගැස්සීම. මෙහෙම කළා ඊට පස්සේ මේ හරිය හාට් අඳින්න ඕන. හાર્ඩ්. ඔව් මේ වගේ බැලුමක් ඇඳලා හાર્ඩ් මේ බැලුම. හාට් එක පුරුදු වෙලා. ඔව් මේ වගේ හාට් බැලුමකුයි පුරුදු වෙන්න ඕන. හાર્ඩ් බැලුමක් ගෑස් පුරලා උඩේව මරුනේ. පෙන්වන්න ඔයාලට. දැන් එතන එහෙම විතරයි එතන. එතන එච්චරයි. කොහොමද වගේ අදහස්? එතන ආර්ට් ප්‍රැක්ටිස් මෙතන මේකක් තියෙනවා. එතන මේවා දිගේ අදින්න ඕනේ. මේවා නිකන් අර පේන්න තියෙන්නේ. දැන් ප්‍රැක්ටිස් එකක් කියලා බෑන්නේ බෑ. ඒකයි ගස්. මේ මගේ ගහ මේවා ගස් දෙක. මේ වගේම කේක් එක. මේවා කියන්නේ මගේ මේක මගේ කේක්. මේක මගේ. මේක මගේ මේක මගේ. මේක මගේ මේක මගේ. මේ ඔක්කොම මගේ. ගා විතරයි වගේ. මේක ඔයාගේ මේ දෙක මගේ වගේ එකයි ඒක. මේක නම් මගේ. ඒකයි. yes. මෙතන උඩට තරුවක් දාන්න. ඒ පාරේ ඒක ඉස්මස් ගන්නවල දාන්න. ඉතින් වීඩියෝ ස්ටොප් කරා. විනාඩි 14 අර විනාඩි ගානක්. කදාන YouTube එක. ස්ටෝර් දැන් කේක් එකත් රෙඩි. හරි දාගම YouTube දෙන්න. මේ කේක්
ටික කවුරුත් නෑ මගේ YouTube ඇයි ප්‍රශ්නේ